1930 ගණන් වල ඇමරිකාව පුරාම විශාල ආර්ථික අවපාතයක් තිබුණා. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා The Great Depression කියලා. ඉතින් මේ කාලේ හිටියා බොනී පාක සහ ක්ලයිඩ් බැරෝ කියලා යුවලක්. මේ දෙන්න බැංකු මංකොල්ල කෑම්, පැහැර ගැනීම සහ තවත් දරුණු අපරාධ නිසා ප්‍රසිද්ධ වුණ අපරාධකාරයෝ දෙන්නේ. බොනී කියන්නේ අවුරුදු 19ක තරුණියක්. ඇය පාසල් යන කාලේ හොඳින් ඉගෙන ගත්තා. ඇයට හොඳට කවි ලියන්න පුළුවන් හැකියාවකුත් තිබ්බා. ඇය හැම වෙලාවෙම ලොකුවට හීන දැකපු ගැහැණු ළමෙක්. නමුත් රටේ තිබ්බ ආර්ථික අවපාතය නිසා මිනිස්සු අතර විරැකියා වගේ ප්‍රශ්න ගොඩක් තිබ්බා. මිනිස්සු ගොඩක් දිලිඳු භාවයට පත් වුණා. ඉතින් මේ දිලිඳුකම බොනීටත් එයාගේ පවුලටත් දරුණුවටම බලපෑවා. ඒ නිසා ජීවත් වෙන එක එයාලට ගොඩක් අමාරු වුණා. ඇය රෝයි තෝන්ටන් කියලා පුද්ගලයෙක් සමග මේ ලාබාල වියේදීම විවාහ වුණාට ඔහු යම් කාරණාවක් හේතුවෙන් ඔහුට සිරගත වෙන්න සිද්ධ වුණා. ඉතින් මෙහෙම ඉඳද්දි 1930 ජනවාරි මාසයේදී බොනීට අපේ කතාවේ අනෙක් කතානායකයා වන ක්ලයිඩ්ව මුණ ගැහෙනවා පාටි එකකදී. ක්ලයිඩ් කියන්නේ මේ වෙද්දී පොඩි හොරකම් කරපු එක්කෙනෙක් මේ ආර්ථික අවපාතයේ හින්දා. ඉතින් පළවෙනි දවසේම මේ දෙන්න ආදරයෙන් බැඳුණා. ඉතින් කොහොම හරි ක්ලයිඩ්ව එක දවසක් ඔහුගේ මේ හොරකම් නිසා අත්අඩංගුවට පත් වෙනවා. බොනී ඔහුට තුවක්කුවක් දෙනවා පලා යන්න. නමුත් ඒ උත්සාහය හරි ගියේ නැහැ. ක්ලයිඩ්ව ආයෙත් අල්ලගන්නවා. ඉතින් ක්ලයිඩ්වත් මේ සිද්ධිය හින්දා සිරගත වෙනවා. ක්ලයිඩ්ව සිරකඳවුරේදී දරුණු විදිහට වද හිංසාවටත් ලක් වුණා. එහිදී එක දවසක් ඔහු තමන්ට වද හිංසා කළ පුද්ගලයෙක්ව ඒ කරනවා. ඉතින් කොහොම හරි හිරෙන් නිදහස් වුණාට පස්සේ ක්ලයිඩ් ගොඩක් වෙනස් වුණා. ඔහු හිරේ ලැබපු අත්දැකීම් එක්ක ඔහුට ලොකුවටම මේ පලිගැනීමේ චේතනාව ඔළුවට ආවා. ඉතින් 1932 දී මේ කපල් එක එකතු වෙලා කුඩා මංකොල්ල කෑම් පටන් ගත්තා. ඔවුන් ක්ලයිඩ්ගේ සහෝදරයා බක්, ඔහුගේ බිරිඳ සහ තවත් කට්ටිය එකතු කරගෙන බැරෝ ගෑන් කියලා මේ කල්ලියට නමකුත් දාගත්තා. මුලින් පොඩි මංකොල්ල කෑම් වලින් පටන් ගත්ත මේ ගෑන් එක මේ වැඩේ සෑහෙන්න එන්ජෝයි කළා. කොහොම හරි මෙයාලා අපරාධවල ස්වභාවය, මෙයාලා කරපු අපරාධවල ස්වභාවය එන්නම දරුණු වුණා. කොහොම හරි මොවුන්ගේ පළමු සිද්ධ වෙන්නේ ටෙක්සාස් වල හිල්ස්බරෝහි කඩයක් මංකොල්ල ගන්න ගිය අවස්ථාවක. ක්ලයිඩ් විසින් මේ කඩේ ඇතුලේ හිටපු පුද්ගලයෙක්ව ඝාතනය කරනවා. ඒක තමයි මේ කණ්ඩායමේ පළමු ඝාතනය. මෙතනින් පටන් අරගෙන මොවුන් රට පුරාම මේ වගේ අපරාධ රාශියක් කරන්න පටන් ගන්නවා. ඉතින් අපි දන්නවා ඇමරිකාවේ ප්‍රාන්ත 50ක් තියෙනවා. ඉතින් මේ කල්ලි එකතු වෙලා ඔවුන්ගේ අපරාධ ටෙක්සාස්, ඔක්ලහෝමා, ඩුයිසියානා, මිසූරි සහ ආකන්සා කියන ප්‍රාන්ත 5 ඇතුලේ කරගෙන ගියා. බැංකු 15කට වඩා මේගොල්ලෝ මංකොල්ල කාල් තියෙනවා. ගණන් කරන්න බැරි ප්‍රමාණයක කඩසාප්පු ප්‍රමාණයක්, ඝාතන 13ක් වගේ අපරාධ රැසක් මොවුන් සිද්ධ කළා. මොවුන්ගේ ප්‍රසිද්ධිය වැඩි වුණේ මිසූරි ප්‍රාන්තයේ ජොප්ලින් හිදී සිදුවුණු වෙඩි තැබීමකට පස්සේ. මේක උනේ මෙන්න මෙහෙමයි. සිද්ධිය වෙච්ච දවසේ රෑ මෙයාලා හිටපු නේබර්හුඩ් එකේ හිටපු මිනිස්සු පොලිසියට පැමිණිල්ලක් කරනවා. හයියෙන් කෑ ගහන, විනෝද වෙන, වෙඩි සද්ද ඇහෙන තැනක් තියෙනවා කියලා. ඉතින් පොලිසිය මේකට ප්‍රතිචාර දක්වලා එතනට යනවා. මෙතනදී පොලිස් නිලධාරීන් දෙන්නෙක් මේ කට්ටිය හිටපු ස්ථානයට යනවා. ඊට පස්සේ ගිහිල්ලා දොරට තට්ටු කරද්දි ක්ලයිඩ් දොර අරිනවා. දොර අරපු ගමන් ඔහු මේ නිලධාරීන්ට වෙඩි තියනවා. ඊට පස්සේ මේ කල්ලිය එතනින් පලා යනවා. ඊට පස්සේ මේ අපරාධය වෙච්ච තැන තිබිලා මේ ආදරණීය අපරාධකාර යුවලගේ ඡායාරූප සහ බොනිය ලියපු කවි නිලධාරීන්. ඉතින් මේවා පුවත්පත්වල පළවෙන්න පටන් ගත්තා. ඒකෙන් පස්සේ 1934 දී ජනතාවගේ ආකර්ෂණය මොවුන්ගේ අපරාධවල ස්වභාවය සහ පොලිසියට මොවුන් අල්ලගන්න බැරිවීම වගේ කාරණා නිසා පොලිසියත් හොඳටම ලැජ්ජාවට පත් වෙලා තමයි හිටියේ. ඉතින් මේ කල්ලි අපරාධ සිද්ධ කරපු ප්‍රාන්තවල ගවර්නර්ස්ලා තදින්ම පොලිසියට කිව්වා මේ කණ්ඩායම මොනෑම් හෝ ක්‍රමයකින් අල්ලගන්න කියලා. ඒත් එක්කම මේ ගෑන් එක එන්න ඇත්තටම කට්ටිය අඩු වෙලා තිබ්බේ. අන්තිමට ක්ලයිඩ් සහ බොනී විතරයි මේ ගෑන් එකේ හිටියේ. ඔවුනුත් මේ අපරාධ නිසා ශාරීරිකව සහ මානසිකව කියන දෙකෙන්ම හොඳටම තෙහෙට්ටු වෙලා තමයි හිටියේ.
ඉතින් මේ අපරාධකාරයෝ දෙන්න වල්ලන මිෂන් එක බාර වුණේ ෆ්‍රෑන්ක් හේම කියන නිලධාරියට. ඔහු මේ වෙද්දි විශ්‍රාමරන් තමයි හිටියේ. ඔහු තමන්ගේ රාජකාරිය කරපු කාලයේදී මෙහෙවුම් රැසක් සාර්ථකව කරපු අත්දැකීම් බහුල හැම වෙලාවෙම රාමුවෙන් පිට හිතලා තමන්ගේ මෙහෙවුම් සාර්ථක කරගන්න නමක් දිනාගෙන හිටපු දක්ෂ නිලධාරියෙක්. ඒ වගේම ඔහු ටෙක්සාස් රේන්ජර් කෙනෙක්. බේස්බෝල් කණ්ඩායම ගැන එහෙම නෙමෙයි මම මේ කියන්නේ. ඉතින් ආවේනික ක්‍රමයට මේ මෙහෙයුමට ඔහු අත තිබ්බා. මේ කපල් එකේ හැම මූව්මන්ට් එකක්ම ඔහු හොඳට අධ්‍යයනය කළා. කොහෙද යන්නේ, ඔවුන් ගමන් බිමන් යන වෙලාව, සම්බන්ධතා, ආහාර ගන්න විදිහ, මේ කපල් එක කොච්චර ආදරෙන් හිටියද, බන්ධනාගාරයේදී හම්බ වෙච්ච යාළුවෝ වගේ ගොඩක් දේවල් මේ නිලධාරියා අධ්‍යයනය කළා. ඊට පස්සේ ඔහු තීරණය කළා මොවුන්ව අල්ලගන්න වෙහෙසෙන එකට වඩා මේ අපරාධ රැල්ල නවත්තන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ කපල් එකට on the spot එලව යන්න ෂොට් එක දෙන එක කියලා. අපේ භාෂාවෙන් කියනවා. ඉතින් මේ යුවලගේ එදිනෙදා රූටීන් එක එහෙම අධ්‍යයනය කරලා මේ වැඩේට ෆ්‍රෑන්ක් හේම සහ හොඳට සීසන් වෙච්ච 6 දෙනෙක්ගේ කණ්ඩායමක් ලුයිසියානා ප්‍රාන්තයේ හයිවේ 154 පාරේ අසල තියෙන පොඩි ලඳු කැලෑවක හැංගුණා. 1934 මැයි 23 උදේ පාන්දර ක්ලයිඩ් සහ බොනී ඔවුන්ගේ හොරකම් කරපු ෆෝඩ් V8 එකෙන් මේ කණ්ඩායම රැකගෙන හිටපු ස්ථානයට ආවා. මේ දෙන්න අර කණ්ඩායම හිටපු තැනට ළඟා වෙද්දිම මේ ෆ්‍රෑන්ක් හේම ඇතුළු කණ්ඩායම මේ ලඳු කැලෑවෙන් එළියට පැනලා වාහනයට විශාල වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කරා. ඉතින් ඒ ප්‍රහාරවල ප්‍රතිඵලයක් විදිහට මේ ආදරණීය අපරාධකාරයෝ දෙන්න එකටම ඒ වාහනේ ඇතුලේ අවසන් ගමන් ගියා. කොහොම හරි මෙයාලා දෙන්නගේ අවමංගල්‍ය උත්සවයට දහස් ගාණක් සෙනග ආවා. මේ වෙඩි වැදිච්ච වාහනේ සුවනියර්ස් විදිහට මිනිස්සු ඉල්ලන්නත් පටන් ගත්තා. ඉතින් මේක තමයි අද කතාව. කල්පනා කරලා බලන්න. මේ දෙන්නගේ බැඳීම, මේ දෙන්න අතර තිබිච්ච අන්ඩර්ස්ටෑන්ඩින් එක මෙයාලව කොච්චර දුර ගෙනාවද කියලා. මේ දෙන්න ඔවුන්ගේ තිබිච්ච ඒ ශක්තියින් මේ වගේ අපරාධවලට යොදවන්න නැතුව හොඳ දෙයක් වෙනුවෙන් යොදවුවා නම් ඔවුන්ගේ ජීවිත කොච්චර වෙනස් වෙන්න තිබ්බද? ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. හැමදාමත් කියන වගේ තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙමනම් මේ වගේ ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.